කොහොමද? ඔන්න මම පුංචි කතාවක් අදත් කියන්න ආවා. මොකද දන්නවද මේ කතාව? මට ඔය නිකන් ඉන්නකොට මතක් වුණා මම පුංචි කාලේ ඉස්කෝලේ ගිහපු පළවෙනි දවසේ. මගේ අම්මා මාව ඇඩ්මිට් කරාම මොනවා ඇඩ්මිට් කරා? ඔව් ඇඩ්මිට් කරා කියනවා ඉස්කෝලේට ඇතුළු කරාට. ඇඩ්මිට් කරාට පස්සේ මාව ඉස්සලාම ක්ලාස් රූම් එකට දානවා. ක්ලාස් රූම් එකට දානවා කියනවා. මොකද ක්ලාස් රූම් එක කියන්නේ පන්ති කාමරේ නැපි එක කොහොමද දන්නවනේ රයිට් පන්ති කාමරේට දානවා පන්ති කාමරේට ගියාට පස්සේ ඒකේ ඉන්නම පන්ති බාර ටීචර් කෙනෙක් මේ ටීචර් හරිම කියුට් කියන්නේ පුතේ ලස්සනයි ටීචර්ට පන්ති බාර ටීචර්ට අපි කියනවා ටීචර් ඉන්චාර්ජ් කියලා ඉතින් පන්ති බාර ටීචර් හිටියා ඒ වගේම මට මම දැක්කා අර පොඩි යාළුවෙක් ඒ කාලේ මට හිටියා පොඩි යාළුවෙක් ප්‍රේන් යාළුවෙක් හිටියා එයා මේ මගේ නේබර් කෙනෙක් what is the meaning of neighbor අසල්වැසියෙක් ඉතින් මං එයාව දැක්ක ගමන් හග් කරා චූටි කාලේ ළමයි ඉතින් ඔය බල ඉන්නේ නැහනේ ගියා හග් කරා පැනපු ගමන් බදාගෙන කිස් එකක් දුන්නා නේද හැබැයි ලොකු වුණාම එහෙම අර පොඩි කාලේ යාළුවා හම්බෙලා පැනපු ගමන් හග් කරලා කිස් කරන්න එහෙම යන්න එපා මොකද එයාගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි ළඟ ඉන්න පුළුවන් ඒ නිසා හරි ඉතින් පුංචි කාලේ ඕවා නෑ මම පැනපු ගමන් හග් කරලා කිස් එකක් දුන්නා දැන් ළමයක් ගැරු ළමයද පිරිමි ළමයද අහන්න එපා. චූටි කාලේ ඕව බලන්නේ නැහැ. හරිද? ඕන් ගියා. ඊට පස්සේ මට අම්මා කිව්වා වර්ෂිප් කරන්න කියලා ටීචර්. ඉතින් වර්ෂිප් කරා මම. වර්ෂිප් කරේ මම බීටල් දීලා. මොනවද බීටල් කියන්නේ? බුලත් දීලා වර්ෂිප් කරා වැන්දා. ඊට පස්සේ අපේ ටීචර් අපිට කිව්වා මේක ලයින් පේලියක් හැදෙන්න කියලා. පේලියක් හැදුනට පස්සේ අපේ ටීචර් අපිව එක්කගෙන ගියා ඔෆිස් රූම් එකට. ප්‍රින්සිපල් ඔෆිස් එකට. ප්‍රින්සිපල් ඔෆිස් එක කියන්නේ විදුහල්පති කාර්යාලය. ඔන්න ඒකට එක්කගෙන ගියා. අපිට අර ඉස්කෝලේ පෙන්නනවානේ. ඉතින් ප්‍රින්සිපල් ඔෆිස් එකට එක්කගෙන ගියාට පස්සේ අපේ ප්‍රින්සිපල්ටත් වැන්දා. හැබැයි අපිට ඒක ප්‍රින්සිපල් කියන්න බෑ. මොකද PLE අගට આવොත් එහෙම ඒක මූලධර්ම වෙනවා. PAL අගට આવොත් එහෙම ඒක ප්‍රින්සිපල් විදුහල්පති වෙනවා. ඉතින් ඕක චූටි කාලේ දාන්නේ නෑනේ. අපිට ඉතින් එහෙම කියලා දුන්නෙත් නෑ. ප්‍රින්සිපල්ගේ ඔෆිස් රූම් එකට එකගෙන ගිහලා ප්‍රින්සිපල්ට වර්ෂිප් කරන්නකෝ. අපි ප්‍රින්සිපල්ටත් වර්ෂිප් කරා. ඊට පස්සේ ඔන්න වයිස් ප්‍රින්සිපල් ළඟට. ඕන් අපි එතනත් වර්ෂිප් කරා. අපිට නිකන් හරි අවුල්. අපි චූටි බට්ටු ටිකක් නේ හිටියේ. ඉතින් මේක ලයින් කිව්වට අපි ලයින් එකේ නම් හිටියේ නෑ. ලයින් එක නිකන් සිග්සැග් වෙනවා. හරි. ඒ අතරතුර ලොකු බිල්ඩින්ග්ස් ගොඩක් අපේ ස්කූල් එකේ තිබුණා ඒ දවස්වල. so many buildings. ලොකු බිල්ඩින්ග්ස් ගොඩක් තිබුණා. ඒ විතරක් නෙමෙයි සමහරලාට ටීචර් කියනවා there is a library ඒක මේ පුස්තකාලයක් ඊට පස්සේ මේක ලැබ් එක මෙහෙම කී එක බිල්ඩින් පෙන්න ගියා ඒවට කියන නම් කිව්වා name හරිද ඒ අතර මට පොඩි එකක් මතක් වුණා එක බිල්ඩින් එකක එක තැනක ඒගොල්ලෝ කට්ටියක් ඩාන්ස් කර හිටියා ඩාන්ස් කරනවා කියන්නේ නටනවනේ ඉතින් නටනට හිටියා මම මොකද කරේ අර යාළුවත් එක්ක එතන නතර වෙලා ඩාන්ස් කරන්න පටන් ගත්තා. හරි. එතකොට මාව අදගෙන ටීචර් ආවා. ඒ ගමම මම නිකන් මට පොඩි බයක් ඇති වුණා. කට්ටිය ගොඩේ දැන් ළමයි ඔක්කොම මේ පේලියට ඉන්නකොට පේලියට ඉන්නෙත් නැහැ. ඕනේ එන ගම මම ඉතින් ටීචර්ට පොඩ්ඩක් ළඟින්ම හිටියා. මොකද මාව මගහැරේ වගේ පොඩි බයක් ඇති වුණා. මොකද ඒ ගමම ලොකු බෙල් එකක් ගැහුවා. බෙල් එකක් ගහනවා කියන්නේ සීනවනා දෙනවනේ. බෙල් එකක් වගේ ලොකු බෙල් එකක් කියන්නේ මට ලොකු සද්දයක් ඇහුනේ. ඉතින් ළමයි ගොඩාක් එහෙම දුවන්න ගත්තා. ඒක ඉන්ටර්වල් එකක් කියලා පස්සේ දන්නේ. හැබැයි ඉන්ටර්වල් එකක් කියලා ඒ දවස්වල දන්නේ නැහැ එක පාටම දුවන්න ගත්තාම පළවෙනි දවසේ ස්කූල් එකට ගියාම මේ බොලේ දුවන ළමයි ගත්තා. ළමයි දුවන්න ගත්ත ගමන් මම ටීචර්ගේ අතේ හැංගුණා. හැංගුණා කියන්නේ මේ හැංගුණා එහෙම නෙමෙයි. හැංග් කියන්නේ එල්ලෙනවා. හරි කැච් කරා කියනවා නම් අල්ල ගන්නවා. මම කැච් කරා නෙමෙයි අතනම හැංග් ඒ කියන්නේ එල්ලුණා. එල්ලෙනවා කියන්නේ ඇයි සාමාන්‍ය චූටි ළමයි ඔයාලා දැකලා ඇති අම්මලාගේ අතේ අල්ලගෙන එහෙම නෙමෙයි යන්නේ. එල්ලිලා අම්මගේ අත මෙහෙම බර වෙලා යන්නේ. හරි. ඉතින් අන්න ඒ වගේ එකක් තමයි උනේ. ඊට පස්සේ අපි ඕන ක්ලාස් එකට ආවා. ඊට පස්සේ අපිට milk rice and ලුණු මිරිස් දුන්නා නේද? කිරිබත ලුණු මිරිස් දුන්නා. ඊටු ටික නම් මට මතක නෑ. මතක් වුණොත් ඔයාලට අනිවාර්යයෙන්ම කියන්න එනවා. ඕකේ? bye.